ඒ මනුස්සයා පත්තරේ බලලා පත්තරේ දේවල් නෙවෙයි කියන්නේ සුරංගනා කතා කියන්නේ. මිනිහා කියනවා මේවා අහගෙන ඉන්නකොට ඇඟ කිලිපොලා යනවලු. ඇඟ කිලිපොලා යනවලු. ඇඟ කිලිපොලා යන්න ඕනේ මේ වගේ බොරු කතා කියනවට නෙවෙයි. ඇඟ කිලිපොලා යන්න ඕනේ මහදවාලේ මිනිස්සු 4 දෙනෙක් පාරමැද මරලා දානකොට ඇඟ කිලිපොලා යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඒ රංගනලාගේ හිරුවේ නාලිකාවේ ප්‍රධානියාගේ මල්ලි මහදවල් මිනිස්සු 4 දෙනෙක් දෙනෝදා බලන් ඉඳිද්දි මරලා දානකොට තමයි ඇඟ කිලිපොලා යන්න ඕනේ. හරිද? ඇඟ කිලිපොලා යන්න ඕනේ මේ තමුන්ගේ ඔෆිස් එකට අම්මවයි දුවවයි පාසල් යන දුවවයි අම්මවයි එකසරේ දූෂණය කරන එක දිහා බලාගෙන ඉන්නකොට ඇඟ කිලිපොලා යන්න ඕනේ. තමුන්ගේ මේ මල්ලි ඇඟ කිලිපොලා යන්න ඕනේ තමුන්ගේ හිරු නාලිකාවේ අයිතිකාරයාගේ නෝනා අර නෝනා ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයොත් එක්ක වෙන සෙල්ලම් කරනකොට එයා බැලුවම ඇඟ කිලිපොලා යන්න ඕනේ. නැතුව මට මේ බොරු කතා වලට නෙමෙයි ඇඟ කිලිපොලා යන්න ඕනේ මේ රංගනගේ. ඒ හින්දා මේ වෙලාවේ ඉතාමත් වගකීමෙන් කියනවා ගෑනු කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමුන්ගේ පැත්තේ තමුන්ගේ ලොක්කට තියෙන චෝදනා තමුන්ගේ ලොක්කගේ මේ බිනදට තියෙන චෝදනා තමුන්ගේ ලොක්කගේ මල්ලට තියෙන චෝදනා ඒව දිහා බලන්න මුලින් මේ නිකම් පාඩුවේ පැත්තටලා ඉන්න අපි වගේ කට්ටියට ඇඟිල්ල දික් කරන්න කලින් ඒ ඉතින් හොඳට මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න කාලේ දුමින්ද සිල්වත් එක හැප්පෙච්ච මට මයිත්‍රීපාල රනිල් වික්‍රමසිංහ එක ඉන්නකොට ඔවුන් දෙදෙනාත් එක්ක දුමින් සිල්වත් එක හැප්පෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා බොරුවට මට ගහගෙන තමුන්ගේ නිකන් තමුන් සවුත් වෙන ලෑස්ති වෙන්න එපා. ඒ නිසා ඉතාමත් පැහැදිලිව කියන්නේ ඉතාමත් ඉවසීමෙන් පහුගිය දවස්වල හිටියා. දැන් හෙට මම අනිවාර්යයෙන් මේකට නඩු දානවා. ඒ විතරක් නෙමෙයි හෙට ආරංචියක් තියෙනවා මේ දුමින් සිල්වා මහත්මයාගේ මේ අපීල් එක එනවා. අනේ මහත්තයෝ අපි නම් ඔය පාලකයන්ට ගිහිල් ඉවර වෙලා වැඳ වැටිලා මාධ්‍ය ආවරණය දෙන්නම්. අනේ මගේ මල්ලිව මේ අයින් කරලා දෙන්න. මුදල් දෙන්නම්. ඊළඟ සැරේ මගේ මල්ලිව ලිස්ට් එකට දාලා දෙන්න ඡන්ද ඉල්ලන්න. අපි නම් ඔය දේවල් කියලාත් නෑ. අපි කතා කරලත් නෑ. හැබැයි අපි දන්නවා කවුද ගිහලා ඒව කතා කරේ කියලා. අපි හිරුවේගේ වෙබ්සයිට් එක අරගෙන බලන්න කවුරු හරි කාන්තාවක් දූෂණය වුණාම පස්සේ ඒ කාන්තාවගේ මූණත් එක්ක මුළු ඉතිහාසය මේ කාන්තාව ගැන කියනවා. තුප්පහි කතා මේවා. කැත කතා මේවා. මේ කුණු මාධ්‍ය වලින් තමයි මේගොල්ලෝ හම්බ කරගන්නේ. ඒවල කොටස්කාරයෝ තමයි මේ රංගනලා ඔය උදේට පත්තර කියවනේ. ඒවල කොටස්කාරයෝ. කිසිම ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති. කිසිම මේ ඇඟට මේ හිත උණු වීමක් නැති. ගෑණියගේ දුකක් කරදරයක් තේරෙන්නේ නැති. හැමදේම සල්ලි කරගත්ත මේ වගේ ජරා ජීර්ණ වෙච්ච මිනිස්සු නිසා තමයි මේ මාධ්‍යත් අද ඉස්සරහට ඕගලන් මේ තත්ත්වයකට එයි. හැබැයි හෙට අනිත් මිනිස්සු විසින්ම මේ සෙරපෙන් ගහලා එලවන්නේ මිනිස්සුන්ව. ඒ හින්දා ඉතාමත් වමනාවෙන් ඉල්ලා සිටිනවා මේ වෙන අසාධාරණ පියවරක් ගන්න. ගරු කතානායකතුමාගෙනුත් විශේෂයෙන්ම අගමැතිතුමාගෙනුත් නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඉතාමත් ආවේගයෙන් කතා කරන මොකද අපි හොරු නෙවෙයි. අපි හොරකම් කරලා නැහැ. අපි මිනිහ මරලා නැහැ. අපි පොඩි ගෑනු ළමයිව දූෂණය කරලා නැහැ කාමර වලට එන්න කියලා. අපි මේ නිලියට කාමර වලට එන්නලා අර ගාන මේ ගාන දෙන්නම් වැඩිපුර ටෙලිවිෂන් එකේ නාට්‍ය දෙන්නම් කියලා ඒ ගෑනුන්ගේ ඒ නිලියන්ගේ ඒ කාන්තාවන්ගේ ජීවිත විනාශ කරලා නැහැ. අපි ඒක කරලා නැහැ. හැබැයි ඔය මට ගහන මාධ්‍ය ආයතනයේ ප්‍රධානියත් යාගේ මල්ලිතෝ කරලා තියෙනවා. ඒ නිසා තමයි දෙවියන්ගේ විහි හරියද මේ තමුන්ට මේ දෙයියෝ දෙනවා වගේ අනිත් පැත්තෙන් මොකද්ද සාපයක් වගේ අවසානයේ තමුන්ගේ බිරිඳගෙන්ම තමුන්ගේ රෙදි ටික ගැලවුණා. බිරිඳගෙන්ම රෙදි ටික ගැලවුණා. අපි දැක්කට පහුගිය දවස්වල සෑම පිරිමි ළමයෙක්ගේම දුරකථන වල තිබ්බ මේ වීඩියෝ එක. විහිළුවක් උනේ. ඒ කාන්තාවට මට ගහනිද? ඒකෙන්වත් අඩුම ගානේ පාඩමක් ඉගෙන ගත්තේ නෑ. මල්වාරේ මල්මි වේවා මල්වාරේ මල්මි